90ක් ඇත්ත දේවල්. මතක තියාගන්න. 90%ක්ම ඇත්ත දේවල්. ඒ නිසා හොඳට හොයලා බලන්න. එක්කෙනාගේ පෞද්ගලික උපනාවන් වලට අනුව තමයි මේ දේවල් වෙන්නේ. තව කාරණයක් කියන්න අපේ ලංකාවේ දැනට බුද්ධ ශාසන නැහැ. බුද්ධ ශාසනය පිළිබඳව බුද්ධ ශාසනය කියන්නේ නෑ බුද්ධ ශාසනය කියන්නේ එතකොට බුද්ධ ශාසන නියෝජ්‍යම තිබොතින් ඒ කියන්නේ 70% බෞද්ධයෝ ඉන්න මේ රටේ බෞද්ධ ඇමති කෙනෙක් නැහැ කියලා හිතන්නකො. එතකොට බුදුදහම බේරෙයි නෑ. බුදුදහමද වැඩ කරන්නේ නෑ. එතකොට මිනිස්සුන්ගේ යන්ත්‍රයක් වුණා. ඒක පල්දාන. ඒ පල්දාන බලන්න ඒක කියන්නේ